මගේ ජීවිතේ මේ ගෙවෙන්නේ වචනෙන් කියාගන්න බැරි තරම්ම දුකින් ඉන්න කාලයක්. වෙනදා ගෙදර එනකොට මාව පිළිගන්න මගේ ඉස්සරහට එන මගේ අම්මා අද මං ගෙදර එද්දි මං කවුද කියලාවත් අඳුනන්නේ නැහැ. දවස් 3ක් අම්මව තියාගෙන හොස්පිටල් එකේ ඉඳලා ඇඟට දැනෙන වෙහෙසත් එක්ක හිතේ තියෙන දුකත් එක්ක මං වත්ත පහලට ආවේ ටිකක් සැනසීමෙන් ඉන්න. අම්මා කවද සනීප වෙයිද, ඒක මොන විදියට සිද්ධ වෙයිද, කොයිතරම් කාලයක් ඒකට යයිද කියලාවත් මං තාම කියන්න දන්නේ නැහැ. කුඹුරේ ඇවිදලා ටිකක් වෙලා මං හිතුවා මේ වීඩියෝ එකෙන් මං කතා කරන ගමන්ම අපේ ගමේ තියෙන ලස්සන තැනක් ඔයාලට පෙන්නන්න. ඉතින් අපි නම් මේකට කියන්නේ ලියංගස්තොට බැම්ම, එහෙමත් නැත්නම් අමුණ කියලා. පුදුම විදියට හිත නිවන නිස්කලංක තැනක් තමයි මෙතන. පොඩි දරුවොත් එක්ක ආවත් එයාලටත් සෙල්ලම් කරන්න වෙනම තැනක් මෙතන හදලා තියෙනවා. ජීවිතේ ප්‍රශ්නයක් ආපු හැම වෙලාවකම මං ගොඩක් වෙලාවට කරන්නේ මට පුළුවන් විදිහට නිස්කලංකම තැනකට ගිහිල්ලා ටික වෙලාවක් එතන ගත කරන එක. ඒක අපේ හිත සුවපත් කරන භාවනාවක් වගේ. ඉතින් මෙතන ගලාගෙන යන්නේ වලවේ ගඟ. අද නම් වතුර ගොඩාක් අඩුයි. මේ දවස්වල මෙහෙට හොඳටම පායනවා. දැන් මං ගෙදර ඇවිල්ලා සතියක්. ඉතින් ඒ සතියෙම පුතාව ඉස්කෝලේ යවන්නත් මට බැරි වුණා. එහෙමයි කියලා අම්මව ගෙදර තියලා මට ආයි කොළඹ යන්නත් බැහැ. ජීවිත දෙකක් අතරේ හිර වෙලා වගේ දැනෙන මගේ ජීවිතේ මොන විදියට විසඳ ගන්නද කියලාවත් ඇත්තටම මට දැන් නම් තේරෙන්නේ නැහැ. ඒ තරම්ම අසරණයි. ඒක නිසාම පොඩි වෙලාවකට හරි ටිකක් එළියට එනවා කියලා හිතලා තමයි මම මේ විදියට ආවේ. මෙතන පුදුම විදියට හිත නිවන තැනක්. හැමදේම කාලයට බාර දීලා බලාගෙන ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් දැන් මට ඉතුරු වෙලා නැහැ. මොකද අම්මගේ ළඟ ඉන්න තියෙන පොඩි කාලේ හරි මං එතන ඉන්න ඕන. එහෙමයි කියලත් පුතාගේ ඉස්කෝලේ ගමන නතර කරන්නත් මට බැහැ. දුවෙක් විදියට මේ වෙලාවේ මම මගේ ජීවිතේ ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. ඒ ප්‍රශ්නෙට විසඳුමක් කාලයට බාර දෙනව ඇරෙන්න මට කරන්න ඇත්තටම දෙයක් නැහැ. අම්මගේ දිහා බලාගෙන ඒ ඇස් දෙක බලාගෙන ආයෙමත් හැරිලා යන්න මට බැහැ. මට තේරෙන්නේ නැහැ මම මොකක්ද කරන්න ඕන කියලා. හිරකි හඳකි දරා කියා